ස්පීඩ් අප් කරගන්න කියලා. මුලින්ම කට්ටිය Windows key එකයි R එකයි ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ නැත්නම් ඔයාලට ඒකෙන් නැත්නම් මෙහෙම Windows icon එක උඩ ක්ලික් කරලා run කියන එක ටික මේ ඔබා ගන්න. ඊට පස්සේ මෙතන ටයිප් කරගන්න EENT කියලා. ඊට මෙතන ඕකේ දෙන්න. ඊට නම් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ ඔය කට්ටිය මේකේ ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕනේ. මම කරන්නේ ART එකයි ඕල් එක ඒකයි ඔබා ගන්න එක. ඊට පස්සේ මේ ටික ඩිලීට් කරගන්න. ඊට පස්සේ මේවා මේක ඔක්කොම ස්කිප් කරන්න. ඊට පස්සේ මේක ඉවරයි. ඊට පස්සේ මේ ටැබ් එක ක්ලෝස් කරගන්න. ආයි ඒ වගේ Windows key එකයි R එකයි ඔබාගෙන මේකේ ටෙම්ප් එක ඉස්සරහින් ප්‍රතිශත ලකුණ ගහගන්න. ප්‍රතිශත ලකුණ ගහගන්න. ප්‍රතිශත ලකුණ ගහගන්න ඕනේ ඉස්සරහට පිටිපස්සට. මේක ඕකේ කරගන්න. ඕකේ කරගෙන ආයි අරගෙන control එකයි ඒකයි ඔබලා all select කරගන්න. ඊට පස්සේ අපි select කරගන්නවා මේ ටික. ඊට කට්ටිය ඔක්කොම ටික කරගන්න ඕනේ. දැන් මිනිමම් ටයිම් එක. හරිද? ඊට දැන් ඔය කට්ටිය ඔක්කොම ක්ලෝස් කරගෙන ආයි Windows key එකයි අරගෙන දාගන්න. දාගට පස්සේ මෙතන ටයිප් කරගන්න prefix කියලා. හරිද? එහෙම ටයිප් කරගන්න. දැන් මම මෙතන කලින් ටයිප් කරලා ඉන්නේ ආයි ටයිප් කරගන්න නැහැ. ඊට පස්සේ ආයි ඕකේ දෙන්න. ඊට පස්සේ ඔය කට්ටියගේ මේක icon මේ message එක continue කියලා. ඒක continue දෙන්න. මේකේ අපි ඔක්කොම ක්ලික් කරන් delete කරගන්න. අනිත් ඊට පස්සේ මේ ටික ඔක්කොම ක්ලික් කරලා ආයි back කරන්න. ඊට පස්සේ ඔය කට්ටිය දැන් මේක සතියකට දෙපාරක් තුන් පාරක් කරන්න. අඩුම තරමේ මාසෙට එක පාරක් හරි. ඊට පස්සේ ඔය කට්ටිය this PC එකට යන්න. this PC එකට ගිහිල්ලා මේ මෙතන this PC icon එකට ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ right click කරලා මෙතන තියෙන properties යන්න. properties ගියාම තියෙනවා මෙතන යටින් tool කියලා. ඒක ඔබාගෙන optimize කියන ඒක ඔබ. ඊට පස්සේ මෙහෙම එකක් තමයි එන්නේ. ඊට පස්සේ මේක ඔප්ටිමයිස් කරනවා. ඊට එකත් ක්ලික් කරලා ඔප්ටිමයිස් කරනවා. ඊට පස්සේ විනාඩියක් විතර ඇතුලේ මේ ටික ඔප්ටිමයිස් වෙනවා. දැන් මේ ටිකම ඔප්ටිමයිස් කරලා ඉවරයි. දැන් මේ ටික ක්ලෝස් කරගන්න. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ කට්ටිය ඕපන් කරගන්න ඕන ටාස්ක් මැනේජර් එක. මම කියලා දෙන්නම් කොහොමද ඕපන් කරන්න කියලා. මෙහෙම ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා මම එනවා Windows 11 වල ටාස්ක් මැනේජර්. මේක ඔබන්න. Windows 10 නම් ඒකේ ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරන්න. එතකොට ගොඩක් එනවා. ඒකෙන් ඔයා තෝරගන්න ටාස්ක් මැනේජර් කියන එක. ඊට පස්සේ මෙහෙම ගියාම තියෙනවා ස්ටාර්ට්අප් ඇප්ස් කියලා. ඒක කට්ටිය මෙහෙම තියෙනවා. හරිද? ඒක දැන් ඔයා වැඩිපුර පාවිච්චි කරන්නේ නැති ඒවා ඩිසේබල් කරලා තියාගන්න. හරිද?
ඒවා මෑසුස් ඒක තියෙන කෝපයිලට් එහෙම මට වැඩිපුර ඕන වෙන්නේ නැහැ හින්දා මම ඒක ඩිසේබල් කරා මේකත් ඕන වෙන්නේ ඒක ඩිසේබල් කරා මේ අර අත්‍යවශ්‍යම දේවල් ඔයාලා එන ඩිසේබල් කරගන්න යන්න එපා ඩිසේබල් හරි එම ඔයාට ඕන නැති ඒවා ඩිසේබල් කරගන්න හරිද ඊට පස්සේ ඔයාලට දැන් ඔය ගේම් එකක් ගහනවා නම් ඒකේ best performance ඕනේ නම් මෙහෙම කරන්න යන්න ටාස්ක් මැනේජර් මේ මෙතන තියෙන්නේ ඒකේ ඔය දැන් මේක තියෙන මේක ඔබලා යන්න ඊට පස්සේ තියෙනවා මෙතන user කියලා user නෙවෙයි details කියන එක ඔබන් ක්ලික් කරලා දැන් අපි දැන් මට ඕනේ කියන්නකෝ දැන් වගේ ගේම් විතර නෑ ආන්න දැන් මේ ප්ලැටිනම් ප්ලේ කියලා එකක් තියෙන දැන් මට මේ ගේම් එක මේක දැන් මට හයි පර්ෆෝමන්ස් ගහන්න ඕනේ ඊට පස්සේ ඔයා මේකේ රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරලා මෙතන සෙට් කියලා ඒක දැන් ඒක උඩ ගියාම මෙහෙම එනවා ඊට පස්සේ ඒකේ හයි දෙන්න දැන් මට මේක ඕනේ නැති හින්දා මම මේක දෙන්නේ දැන් ඔය කට්ටියගේ දැන් ඕනේ නැති ඇප් එක හයි වෙලා ඒක නෝමල් දාගන්න එතකොට ආද මම කියලා දුන්න විදිහට ඔයාලා මේ ලැප් එක මේ අප්ඩේට් කරගන්න 150ක් ස්පීඩ් අප් කරගන්න පුළුවන් මේ තව වීඩියෝ එකකින් හම්බෙමු උත්සන්න